යාළුවනේ ඔයාලා දන්නවද මාංශ භක්ෂක සත්තු කියන්නේ කාටද කියලා? ඈ ඒ කවුද? මාංශ භක්ෂක සත්තු? ඈ එවුන්න බලන්නක යාළුවනේ. මේ තමයි යාළුවනේ චීටා. චීටාට ඉංග්‍රීසියෙන් කියන්නේ චීටා කියලා. මේවට යාළුවනේ මේ සතේ බයයි. තව ටිකක් වෙලා ඉන්නවා යාළුවනේ මෙහෙම. හයිනා රංචුව යනකම්. අම්බෝ බය හිතෙනවා යාළුවනේ. මෙන්න අපේ බඩේනක කරල් ගානට පිච්චෙනවා. කියන්නේ යාළුවනේ මේ හරිය භයානක මාංශ භක්ෂක සත්තු ඇති. අපි ඉක්මනට මේ මස් කෑලි ටික එල්ලමු යාළුවනේ. එන්නකෝ. අනේ යාළුවනේ. අන්නර සත්තු විශ්ද පිටට පන්නගෙන යනවා. අනේ මාව බේර ගන්න. යාළුවනේ මේ වීඩියෝ එක දිගටම බලන්න ඉන්න යාළුවනේ. මාංශ භක්ෂක සත්තු කියලා කියන්නේ යාළුවනේ. පොඩ්ඩක් ඉන්නකෝ යාළුවනේ. අද වීඩියෝ එකෙන් ඔයාලට මාංශ භක්ෂක සත්තු ගොඩක් ගැන ඔන්න මිස්ටර් දෙවි වීඩියෝ කියලා දෙනවා. යාළුවනේ වීඩියෝ එකට එහෙනම් අපි යමුද? වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මිස්ටර් දෙවි වීඩියෝ YouTube channel එක subscribe කරලා නැත්නම් මෙන්න මේ පහලින් මේ තියෙන රතු පාට subscribe button එක මෙන්න මේ මිස්ටර් දෙවි වීඩියෝ පෙන්නන විදියට ඉක්මනට ටාන් ගාලා ඔබලා මිස්ටර් දෙවි වීඩියෝගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි අද බලමු මාංශ භක්ෂක සත්තු කවුද කියලා. එන්නකෝ එහෙනම් අපි කැලේට යන්න. මිස්ටර් දෙවිඩෝ මේ ඇවිල්ලා ඉන්නේ විශාල රූස්ස කැලෑවකට. අද වීඩියෝ එකෙන් ඔන්න මාංශ භක්ෂක සත්තු ගැන තමයි පුංචි ඔයාලට කියලා දෙන්නේ. මාංශ භක්ෂක සත්තුන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ carnivorous animals කියලා. carnivorous animals. මාංශ භක්ෂක සත්තු කියලා කියන්නේ මාස් විතරක් කෑමට ගන්න සත්තුන්ට. විතරක් ආහාරයට ගන්න සත්තුන්ට කියන්නේ මාංශ භක්ෂක සත්තු කියලා. එන්නකෝ කියන්න අපි අද බලමු මාංශ භක්ෂක සත්තු කවුද කියලා. බිඩ්ඩු අතේ දැන් මේ තියෙන්නේ මස් කැබලි. මස් කැබලි. දැන් යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩු හදන්නේ මේ මස් කැබලි මේ ගස්වල එල්ලන්න. ඒ විතරක් නෙමෙයි මේ බිම දාන්න. එතකොට යාළුවනේ මාංශ භක්ෂක සත්තු මේ මස් කෑලි ටික හොයාගෙන එනවා. එතකොට අපිට මේ සත්තු කවුද කියලා හොයාගන්න පුළුවන්. ඔයාලට ඇහුණද යාළුවනේ සද්දේ? යාළුවනේ මොකෙක් හරි සතෙක් කෑ ගැහුවා. ඒ කියන්නේ යාළුවනේ මේ හරිය භයානක මාංශ භක්ෂක සත්තු ඇති. අපි ඉක්මනට මේ මස් කෑලි ටික එල්ලමු යාළුවනේ. එන්නකෝ.
මිස්ටර් දෙබිඩෝ දැන් හදන්නේ මිස්ටර් දෙබිඩෝගේ කැමරා ෆෝන් එකක් මෙතනින් සෙට් කරලා යන්න. මොකද දන්නවද යාළුවනේ? මාංශ භක්ෂක සත්තු වෙනකම් මිස්ටර් දෙබිඩෝ මෙතන බලාගෙන හිටියොත් මිස්ටර් දෙබිඩෝට කරදරයක් වෙන්න පුළුවන්. එයාලා භයානක සත්තුනේ යාළුවනේ. ඒක නිසා මිස්ටර් දෙබිඩෝ මේ කැමරාව මෙතනින් සෙට් කරලා වීඩියෝ ඔන් කරලා යනවා යාළුවනේ. එතකොට මිස්ටර් දෙබිඩෝ තව ටික වෙලාවකින් ඇවිල්ලා බලනවා යාළුවනේ. ටික වෙලාවකින් කියන්නේ හවස ඇවිල්ලා බලනවා. මෙතෙන්ට ආවේ මොන සත්තුද කියලා. ඉන්නකෝ යාළුවනේ. මෙතනින් තියමු යාළුවනේ. කැමරාව සෙට් කරා යාළුවනේ. අපි දැන් ඔන්න සතෙක් කෑ ගහනවා වුණා යාළුවනේ. එන්න යාළුවනේ. අපි මෙතන ඉක්මනට යමු. අම්මෝ අර මාංශ භක්ෂක සතුන්ට මිස්ටර් දෙබිඩෝ අහුනොත් මිස්ටර් දෙබිඩෝට අනතුරක් කරන්න පුළුවන්. මිස්ටර් දෙබිඩෝවත් කෑමට ගනි. ඒ හින්දා මිස්ටර් දෙබිඩෝ මේ කැලේ මේ ගහට නැංග යාළුවනේ. ඉතින් ඉඳන් බලාගෙන ඉමු යාළුවනේ. සත්තු එනවාද කියලා. යාළුවනේ ඔන්න ඔයාලා නම් තනියම කැලේට එන්න එපා යාළුවනේ. ඔයාලා අර මාංශ භක්ෂක සත්තුගේ ගොතුරක් වෙන්න පුළුවන්. මහන්සි ඒ වගේම බඩගිනි යාළුවනේ. මිස්ටර් දෙබිඩෝ දැන් මොන හරි කන්න හදන්නේ යාළුවනේ. මිස්ටර් දෙබිඩෝ මේ අලවර්ගයක් හරගත්තනේ යාළුවනේ. දැන් යාළුවනේ මේ අලගෙඩියෙන් මිස්ටර් දෙබිඩෝ අමුතු කෑමක් හදන්න යන්නේ. ඔයාලා කවදාවත් මේ වගේ කෑම හදනවා නම් දැකලා නෑ යාළුවනේ. ඔන්න බලන්නකෝ මිස්ටර් දෙබිඩෝ මේ අලගෙඩියේ මොනවද හදන කෑම කියලා. හරි. යාළුවනේ ඔයාලා නම් තනියම මේ වගේ වැඩ කරන්න යන්න එපා. ඔයාලට තාම මේවා තේරෙන්නේ නෑ. වැඩි හිටියොත් එක තමයි වගේ පුංචි යාළුවෝ මේ වගේ වැඩ කරන්නේ. අලගෙඩිය දැන් ඔරුවක් වගේ මැද හරලා තියෙන්නේ. දැන් යාළුවනේ මිස්ටර් දෙබිඩෝ මේ අලගෙඩියට දානවා මෙන්න මේවා. මේ මොනවද? බිත්තර නේද? ඉංග්‍රීසියෙන් කියන්නේ එක් කියලා. එක්. දැන් එක් ගෙඩියක් දාන්න යන්නේ යාළුවනේ. ඔන්න බලන්න යාළුවනේ. බිත්තරයක් දැම්ම යාළුවනේ. මේ බලන්න අපේ බිත්තරේ. දැන් යාළුවනේ මේකට අමුතු දේවල් ටිකක් තියෙනවා දාගන්න. මිරිස් කුඩු ටිකක් දාගන්නවා යාළුවනේ මේකට. දාමු යාළුවනේ. හරි. ඒවා අපි පස්සේ ගන්න ඕනේ යාළුවනේ. දැන් යාළුවනේ මිස්ටර් දෙබිඩෝ මෙන්න පටියක් ගැලවුණා මිස්ටර් දෙබිඩෝ. අම්මෝ බලන්නකෝ යාළුවනේ උයෝ ඉන්න වෙලාවටම තමයි මේවත් වෙන්නේ. අපේ මේ කෙහෙල් කැලේ තියෙනවනේ යාළුවනේ. කෙහෙල් කොලේ අපේ අලගෙඩිය හොඳට උතා ගන්න ඕනේ යාළුවනේ. යම්වලේ මේ හොඳට ආවරණය කර ගන්න ඕනේ යාළුවනේ. මේකත් උතාගෙන මේකම දැන් අපේ ගිනි ගොඩට දාමු යාළුවනේ. එන්නකෝ. දාන්න ඕනේ යාළුවනේ. ඒකට තමයි ඉක්මනට තැම්බෙන්නේ. යාළුවනේ තව ටිකකින් අපි ගිහිල්ලා බලමු අපේ අර එල්ලපු මස් කෑලි ළඟට මාංශ භක්ෂක සත්තු ඇවිල්ලාද කියලා. මන්ට අපි මේ අල කාලා යමුකෝ යාළුවනේ. බඩගිනි අම්මෝ පිටුනේ බඩගිනි.
යාළුවනේ මිස්ටර් ඩේවිඩ්ගේ මේ කැමරාව ඔන් කරලානේ ගියේ යාළුවනේ. සත්තු ගොඩක් ඇවිල්ලා මාංශ බක්සක සත්තු ගොඩක් ඇවිල්ලා යාළුවනේ. මිස්ටර් ඩේවිඩ් අර මේ තැන්වල එල්ලපු මස් කෑලි කන්න මිස්ටර් ඩේවිඩ්ගේ මේ වීඩියෝ එකේ සත්තු 1යි 2යි සත්තු ගොඩක් ඇවිල්ලා වගේ යාළුවනේ. අපි මේ සත්තු කවුද කියලා බලමු. මිස්ටර් ඩේවිඩ් ඔන්න මාංශ බක්සක සත්තු පෙන්නන්න යන්නේ. ඒ ඔන්න බලන්නකෝ යාළුවනේ. තමයි යාළුවනේ චීටා. චීටාට ඉංග්‍රීසියෙන් කියන්නේ චීටා කියලා. මේ තමයි යාළුවනේ සිංහයා. සිංහයාට ඉංග්‍රීසියෙන් කියන්නේ ලයන් කියලා. මේ තමයි යාළුවනේ කොටියා. කොටියට ඉංග්‍රීසියෙන් කියන්නේ ටයිගර් කියලා. මේ තමයි යාළුවනේ කිම්බුලා. කිම්බුලාට ඉංග්‍රීසියෙන් කියන්නේ ක්‍රොකඩයිල් කියලා. දැක්ක නේද යාළුවනේ අපි එල්ලපු අර මස් කැබලි කන්න මාංශ බස්සක සතු 4 දෙනෙක්ම ඇවිල්ලා නේද? යාළුවනේ මිස්ටර් ඩේවිඩ් දැන් බඩගිනි. අපේ අලගෙඩිය දැන් ගානට තැම්බිලා ලස්සට හැදිලා ඇති යාළුවනේ. අපි දැන් අල කමු යාළුවනේ. අලගෙඩිය එන්න. අම්මා දරව. යාළුවනේ අම්මෝ අලමු යාළුවනේ. එන්න යාළුවනේ. පෙළ ගෙඩිය එන්න යාළුවනේ. අම්බෝ දනවා යාළුවනේ. ඔයාලත් මේ වගේ කෑම කැලේ ඇතුළට ඇවිල්ලා කාලා තියෙනවද? කාලා නැත්තම් ඔන්න ඔයාලත් වැඩි හිටියොත් එක්ක මේ වගේ කැලේකට ඇවිල්ලා මිස්ටර් ඩේවිඩ් වගේ මෙහෙම අල හදලා කන්න යාළුවනේ. මිස්ටර් ඩේවිඩ් අද කනවා යාළුවනේ අල. ඔන්න මිස්ටර් ඩේවිඩ්ගේ අද දවල් කෑම තමයි මේ ටික. විස්කිරින් යතුනකුත් තියෙනවා යාළුවනේ මිස්ටර් ඩේවිඩ් ගෙදරින් සාක්කේ දාගෙන ආපු විස්කිරින් යතුනක්. මිස්ටර් ඩේවිඩ් හරිම ආසයි විස්කිරින් කන්න. මෙන්න අර පුංචි අල ටික යාළුවනේ. අපි ඉස්සෙල්ලා එකකින් කෑල්ලක් කාලා බලමු යාළුවනේ. මාරම රහයි යාළුවනේ. අපි දෙහි ටිකකුත් කපලා මේකට මිරික ගමු. ගොඩක් රසයි යාළුවනේ අම්මෝ. මේ වගේ පැංගිරිත් නෑ වගේ යාළුවනේ. දෙහි දාගත්තාම යාළුවනේ පෝෂ්‍ය ගුණය වැඩි. දළු දෙහි ගෙඩියක් ගෙනාව යාළුවනේ මිස්ටර් ඩේවිඩ්. හරි. ඔන්න යාළුවනේ මිස්ටර් ඩේවිඩ් අර අල ගෙඩිය මැද මේ බලන්න යාළුවනේ මෙන්න බිත්තරේ තැම්බිලා යාළුවනේ මෙන්න. මේ බලන්න. මිස්ටර් ඩේවිඩ් දැන් චුට්ටක් හාරලා කන්නම් බලන්න. මෙන්න යාළුවනේ. හරිම රසයි යාළුවනේ. දෙහි ටිකකුත් ගානට මිරික ගන්න ඕනේ. මේ වගේ කෑමක් නම් මිස්ටර් ඩේවිඩ් කවදාවත් කාලා නැහැ. ගානට තැම්බිලා යාළුවනේ. ස්කින් එක කෑලුක්කම. හරිම රසයි යාළුවනේ. ඔයාලට කෑල්ලක් දෙන්න බැරි වුණානේ මගේ පුංචි යාළුවන්ට. කියන්න බං මගේ පුංචි යාළුවන්ට. කියන්න. රසයිද?
හරිම බඩගිනි යාළුවනේ. මොකක්ද යාළුවනේ ඇයිනු සද්දේ? කවුරු හරි සත්තු ටිකක් එනවා වගේ යාළුවනේ. හයිනාව නේද? අනේ යාළුවනේ මගේ පැත්තට හයිනාව එනවා. දුවමු යාළුවනේ. දැක්ක නේද යාළුවනේ? තව ටිකෙන් මිස්ටර් දෙබිඩ්ඩෝ අර හයිනාවන්ට ගොදුරක් වෙනවා. අම්මෝ. මිස්ටර් දෙබිඩ්ඩෝ මේ ගහට නැගපින්ද බේරුණා යාළුවනේ. දැක්ක නේද? හයිනාවා කියලා කියන්නේත් යාළුවනේ මාංශ භක්ෂක සත්වයෙකුට. එයාලා රංජු විදිහට තමයි දඩයම් කරන්න යන්නේ යාළුවනේ. හයිනාවට ඉංග්‍රීසියෙන් කියන්නේ හයිනා කියලා. හයිනා. අම්මෝ. මිස්ටර් දෙබිඩ්ඩෝට මතක වැඩනවා තව ටිකෙන් යාළුවනේ මේ ගහක් උඩ ඉන්නේ මිස්ටර් දෙබිඩ්ඩෝ. මේ පේනවා නේද? විශාල උස ගොඩාක් උස ගහක් උඩ ඉන්න යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ. අම්මෝ මතක් වෙනකොට බයයි. හයිනාව යනකම් යාළුවනේ මේ ගහ උඩටම වෙලා මිස්ටර් දෙබිඩ්ඩෝ ඉන්නවා. යාළුවනේ ඔයාලටත් පුළුවන් ද මිස්ටර් දෙබිඩ්ඩෝ අර දුවගෙන ආපු විදිහට හයියෙන් වේගෙන් දුවන්න? ඔන්න එහෙනම් මිස්ටර් දෙබිඩ්ඩෝ වගේ වේගෙන් ඔයාලටත් දුවන්න පුළුවන්. ගෙදර හොඳට කෑම කනකොට පෝෂ්‍යදායී කෑම එහෙම ඔයාලා වැඩිපුර කන්න ඕනේ යාළුවනේ. ගෙදර අම්මා තාත්තා ඔයාලගේ ගෙදර වැඩිහිටියෝ ඔයාලට කෑම එහෙම බෙදලා දුන්නාම පෝෂ්‍යදායී කෑම බෙදලා දුන්නාම ඒවා යාළුවනේ ගොඩාරියක් ඔයාලා කන්න ඕනේ යාළුවනේ. තනියම කන්න ඕනේ. එතකොට ඔයාලටත් වේගෙන් දුවන්න පුළුවන් වෙනවා යාළුවනේ. ඉතින් මගේ පුංචි යාළුවෝ හොඳට ඔන්න කෑම එහෙම කන්න. තව ටිකක් වෙලා ඉන්නවා යාළුවනේ මෙහෙම. හයිනා රංචුව යනකම්. අම්බෝ බය හිතෙනවා යාළුවනේ. මෙන්න මොලේ සිංහෙක්. දැන් ඉරමාම බැහැලා ගිහිල්ලා මුළු පරිසරයම දැන් කළුවරයි යාළුවනේ. ඉතින් මිස්ටර් දෙබිඩ්ඩෝ මේ රෑ මෙතන තමයි යාළුවනේ අද නතර වෙන්නේ. මිස්ටර් දෙබිඩ්ඩෝට ටිකක් බයක් දැනෙනවා යාළුවනේ. ඒ වුණාට මගේ පුංචි යාළුවා දිගටම මේ වීඩියෝ එක බලාගෙන හින්දා මිස්ටර් දෙබිඩ්ඩෝට බයක් දැනෙන්නේ නැහැ. මිස්ටර් දෙබිඩ්ඩෝ මේ බලන්නකෝ යාළුවනේ. මිස්ටර් දෙබිඩ්ඩෝ ගිනි මැලයකුත් පත්තු කරලා කේතලේ එන්නවා යාළුවනේ. මේ බලන්න කේතලේ වතුර ටිකක් දාලා කේතලේ දැන් රත් වෙන්න තියලා තියෙන්නේ යාළුවනේ. තව ටිකකින් තේ ටිකක් එහෙම මිස්ටර් දෙබිඩ්ඩෝ බොනවා. මේ බලන්නකෝ යාළුවනේ කණු තුනක් ගහලා ගිනි මැලේ ගහලා යාළුවනේ ඔයාලට කියන්න අමතක වුණා. මේ දවස්වල මේ පළාතේ මේ කැලේ භයානක වල්ලලිත් ඉන්නවා. ඉන්නකෝ යාළුවනේ. ඔයාලට දෙයක් කියලා පෙන්නන්න. යාළුවනේ ඔමින් මිස්ටර් දෙබිඩ්ඩෝගේ ටෝච් එක පත්තු කරගන්නකෝ. යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ අර ඔයාලට අරගෙන ආපු අර මේ රෑට ඉන්න සත්තු වීඩියෝ එක ඔයාලා බැලුවද?
ඔන්න මිස්ටර් දෙබිඩ්ඩෝ ඒ වීඩියෝ එකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඒකත් බලන්න යාළුවනේ. රැට ඉන්න සත්තු ගැන මිස්ටර් දෙබිඩ්ඩෝ අරුම පුදුම වීඩියෝ එකක් කරලා තියෙනවානේ. ඉතින් මිස්ටර් දෙබිඩ්ඩෝ බලනවා දැන් රැට ඉන්න සත්තු කවුරු හරි ඉන්නවද කියලා. පේන්න නෑ යාළුවනේ. යාළුවනේ මේ බලන්නකෝ. මේ පැත්තෙන් එන්නේ යාළුවනේ. මෙන්න යාළුවනේ. මෙන්න මේ පේනවද? දැක්කද යාළුවනේ? මේ යාළුවනේ අලිරාල කෙනෙක්. එයා මේ මෙතන ඇවිල්ලා තියෙනවා. මේ ඉසව්වේ යාළුවනේ මේ කැලෑවේ අලිරාලලා ගොඩක් ඉන්නවා වගේ යාළුවනේ. අම්මෝ මිස්ටර් දෙබිඩ්ඩට බයත් හිතෙනවා. අපි යමු යාළුවනේ ඉක්මනට ගිනි ගොඩ ළඟට. මොකද යාළුවනේ මේ ඕනෑම සතෙක් ගිනි එළියට බයයි. එන්නකෝ. යාළුවනේ අද රෑ මිස්ටර් දෙබිඩ්ඩෝ කන්නේ මෙන්න මේවා. මේ මොනවද? කියන්න බලන්න මේ මොනවද කියලා. බඩේනිකු නේද? ඔයා බොහොම හොඳයි. ඉතින් යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ දැන් බඩේනිකු පුච්චලා කන්නනේ හදන්නේ. මේ කෝටුව ගහමු මේකට. ඉතින් අද රෑ මිස්ටර් දෙබිඩ්ඩෝ මේ බඩේනිකු පුච්චලා තමයි කන්නේ. තව එකක් තියෙනවා යාළුවනේ. බඩේනිකු කරල් දෙකක් තියෙනවා. එකක් මිස්ටර් දෙබිඩ්ඩට එකක් මගේ පුංචි යාළුවන්ට. ඉතින් යාළුවනේ ඔයාලා මේ මිස්ටර් දෙබිඩ්ඩෝ අර කලින් මේ කැලේට ඇවිල්ලා බඩේනිකු පුච්චලා කන වීඩියෝ එකක් කරා. ඔයාලා ඒක බැලුවද? ඔන්නේ වීඩියෝ එකේ ලින්ක් එක මිස්ටර් දෙබිඩ්ඩෝගේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. පැහැර ගැනීම කියන වීඩියෝ එක. ඒකේ මිස්ටර් දෙබිඩ්ඩෝ බඩේනිකු පුච්චනවා. ඔන්නේ ඒක බැලුවේ නැත්තම් ඉක්මනට ඒ වීඩියෝ එකත් බලන්න මේ වීඩියෝ එකෙන් පස්සේ. ඉතින් අපි දැන් මේ බඩේනිකු කරල් දෙක ලිපට දාමු යාළුවනේ. එන්නකෝ. හරි. ඔන්න යාළුවනේ අපේ බඩේනිකු කරල් දෙක. මේ බඩේනිකු කරල් හොඳට පිච්චෙනවා දැන්. කියන්න මතකුණානේ මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක බලන වැඩි හිටියනේ. මේ වගේ වැදගත් වීඩියෝ පුංචි අයට වැදගත් මේ වගේ වීඩියෝ ඔයාලගේ WhatsApp group වල share කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලගේ Facebook එකේ social media වල මිස්ටර් දෙබිඩ්ඩෝගේ මේ වගේ වැදගත් වීඩියෝ share කරන්න. මොකද පුංචි අයට මේ වගේ වීඩියෝ හරිම වැදගත් නේද? මෙන්න අපේ බඩේනිකු කරල් ගානට පිච්චෙනවා. වැඩි පිච්චුනත් කළු වෙනවා යාළුවනේ. යාළුවනේ ලුණු කැට ටිකක් දැම්ම කෝප්පෙට යාළුවනේ. ලුණු වතුර ටිකක් මේ බඩේනිකු කරලට දැම්මම හරිම රසවත් යාළුවනේ. ඉන්නකෝ බලන්න. ඔන්න ලුණු වතුර ටිකක් දානවා යාළුවනේ බඩේනිකු කරලට. අනිකටත් දාමු. ලොකු එක මිස්ටර් දෙබිඩ්ඩට පුංචි එක චූටි ඔයාලට. එහෙනම් ඔන්න අපි දැන් කමු යාළුවනේ. යාළුවනේ ඔයාලට පේනවද මිස්ටර් දෙබිඩ්ඩෝ ළඟට භයානක සත්තු වගේක් ලං වෙනවා. අම්මෝ. ඔන්න ඔයාලත් මෙහෙම බඩේනිකු කාලා නැත්තම් කඩෙන් අරගෙන මේ වගේ පුච්චලා කන්න යාළුවනේ. අද රෑ මිස්ටර් දෙබිඩ්ඩෝගේ කෑම බඩේනිකු. මොකක්ද යාළුවනේ සද්දේ? සද්දයක් ඇහුණා නේද යාළුවනේ? කැලේ එක සත්තුෝ ඉන්නවනේ යාළුවනේ සද්ද ඇහෙනවා. අමතකුණානේ යාළුවනේ. මිස්ටර් දෙබිඩ්ඩෝ තේ ටිකකුත් හදා ගන්නවා යාළුවනේ. මිස්ටර් දෙබිඩ්ඩෝගේ කේතනේ දැන් පැහැෙනවා යාළුවනේ මේ බලන්න. මේ බලන්න යාළුවනේ. ඔන්න යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ රෙදි කැල්ලක් නැහැනේ මේක අල්ලන්න. ඒකින්ද මෙහෙම තමයි ගන්නෙ. අම්මෝ දුම ගියා යාළුවනේ ඇස්සට. මේ බලන්න යාළුවනේ කේතලේ දුම දම. මිස්ටර් දෙබිඩ්ඩෝ ගෙදරින් එනකොට ගෙනාවා යාළුවනේ තේ කොළයි සීනි එකට දාපු මෙන්න මේ පැකට් එක. මේකට දාගන්න ඔක්කොම යාළුවනේ. මේවා යාළුවනේ
කවදාවත් මේ වගේ පොලිතින් නොදිරෙන ද්‍රව්‍ය පරිසරයට දාන්න හොඳ නෑ යාළුවනේ. ඒවා නියමිත පරිදි බැහැර කරන්න ඕනේ. ඔන්න මගේ පුංචි යාළුවොත් මතක තියාගන්න. මේ බලන්න අපේ තේ එක. අම්මෝ දනා. හරිම රස තේක. ඔයාලත් මේ වගේ කැලේ ගිහිල්ලා හැබැයි තනියම නම් යන්න එපා. වැඩි හිටියොත් එක්ක මෙහෙම තේ හදලා බොන්නකෝ. හරිම රසයි යාළුවනේ. යාළුවනේ. යාළුවට එන්නද යාළුවනේ? පත්තු වගේක් ළඟට එනවා වගේ. කෝකටත් මේ මිනිහලි හොඳට පත්තු කරන්න ඕනේ යාළුවනේ. ඔන්න යාළුවනේ කවුරු හරි එනවා වගේ ළඟට. දැක්කද යාළුවනේ? අර මිස්ටර් දෙබිඩ්ඩෝ ළඟට අර එන්නේ යාළුවනේ. වුර්කේ යාළුවනේ වුර්කේ. වුල්ෆ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අම්මෝ. එයාලත් යාළුවනේ භයානක මාංශ භක්ෂක සත්තු. අම්මෝ. අන්න යාළුවනේ. අන්න තවත් සතෙක් එනවා. එයාලට කියන්නේ යාළුවනේ මේ දිව්‍යා කියලා දිව්‍යා. ලෙපර්ඩ් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. අර බලන්න කියන්නේ. සතෙක් කෑ ගහනවා එනවා. ඒ රංචුවක්. නරියෝ යාළුවනේ. නරි රංචුවක්. නරියා කියන්නේ යාළුවනේ රංචු විදියට ඉන්න සත්තු. ෆොක්ස් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ෆොක්ස්. ඔන්න නරියා කියලා කියන්නේ යාළුවනේ මාංශ භක්ෂක සතෙක්. අපිට දැන් අපි ළඟට යාළුවනේ අර ලං වෙනවා. යාළුවනේ මුර්කෝ එනවා. දිවියෝ එනවා. නරියෝ එනවා. බලන්න යාළුවනේ ඒ ඔක්කොම මිනිස්සු පිට ළඟට ලං වෙනවා. අයියෝ. දෙබිඩ්ඩෝ ගාව තියෙනවා. මෙන්න මේ ලයිට් දෙක. මේවට යාළුවනේ ඒ සතෙක් බයයි. මම හොඳ වැඩ කරන්න මේ සත්තුන්ට. අන්න යාළුවනේ මිස්ටර් දෙබිඩ්ඩෝ ළඟට අර මාංශ භක්ෂක සත්තු ටික ලං වෙනවා. එනකොට නම් හොඳ නෑ වගේ යාළුවනේ. යාළුවනේ ඔයාලා තාමත් මිස්ටර් දෙබිඩ්ඩෝ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට ඔන්න පහලින් තියෙන රතු පාට subscribe button එක ටං ගාලා ඔබලා මිස්ටර් දෙබිඩ්ඩෝගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. වැඩි හිටියනේ මිස්ටර් දෙබිඩ්ඩෝගේ මේ වීඩියෝ එක ඔයාලගේ WhatsApp group වලට ඔයාලගේ Facebook එකේ එහෙම share කරන්න. එතකොට මිස්ටර් දෙබිඩ්ඩෝගේ වීඩියෝ බලන්න යාළුවෝ ගොඩක් එකතු වෙනවා. යාළුවනේ අපි ඉක්මනට අද කතා කරපු මාංශ භක්ෂක සතු මතක් කරගමු. සිංහයා, කොටියා, චීටා, ඒ විතර නෙමෙයි කිඹුලා, හයිනා, වුර්කයා, නරියා, දිවියා. ඔන්න ඔය මාංශ භක්ෂක සතු යාළුවනේ. ඒ කියන්නේ මස් විතරක් කන සතුන්ට මාංශ භක්ෂක සතු කියලා කියන්නේ. අන්න යාළුවනේ. එයාලා එනවා. දුවමු යාළුවනේ. කොහෙට දුවන්නේ? එන්න එපා. මං ගාවට එන්න එපා මාංශ භක්ෂක සතු. මිනිස්සු දුවමු යාළුවනේ.